අම්මට සිරි බොසා මේ අර ළමයින්ට කෑම දුන්නද ඔය? කෑම දුන්නා. කෑම අවුලන්නේ. අවුලන්නේ කෑම දුන්නා. අර අලුතෙන් දෙන්නෙක් ආව ඒ දෙන්නට කාමර පෙන්නවා. හරි කාම්බර් පෙන්නුවා කෑම දුන්නා ඔක්කොම කරා. කාමර පෙන්නලා එයාගේ වැඩ ටික බලන්න. හරි හරි. ඒක නෙමෙයි බොසා. මේ ජොබ් නැද්ද මේ මගෙන් ජොබ් වගේක් අහන කොල්ලෝ කෙල්ලෝ මේ. දැකියා තියෙනවා. ගෑල් ළමයි පිරිමින්ට නැන්දල මාමලාට ඔක්කොම දැකියා තියෙනවා. ගෙදර ඔය නිකන් ඉන්නේ නැතුව දැකියාවක් කරලා කීයක්යි හම්බ කරන්නේ. අම්මගේ තාත්තගෙන් කාලා බීලා ඉන්න එපා. ළමයි වුණා. ඔව් අනිවාර්යයෙන්. දෙමාපියන්ට බරක් වෙන්න හොඳ නෑ නේ සර්. ඔව්. සර් ඉතින් කොහොමද මේ අතිකාලා දීමන ඔයාලගේ ඕටි එහෙම කීයද ඒවා දැන් කොල්ලෙක් ආවම ගේමක් එහෙම ගහගත්තා ඒ සාමාන්‍ය 80 විතරනේ. ගහ ගන්න පුළුවන්. කොහොම වැලන්ටයින් එකක් එනවනේ සර් මේ කපල් එහෙමනේ. ඔව්. මේ ඒක නෙවෙයි සර් ඔයා ඉතින් ওই වගේ තනතුරකට එකපාරට කොහොමද ආවේ? මා කියලා තමයි පොළොව. ඔව්නේ. ඔයා හිටිය තත්ත්වෙත් එක බලන්නකෝ දැන් ඉන්න තත්ත්වෙනේ. එමේ ආලයක් තියෙනවා දුප්පත් වෙලා ඉපදෙනවා. ඒ දුප්පත් වෙලා ඉපදුනාම අපි දැනගන්න ඕනේ පොඩ්ඩක් ගේමක් ගහලා දැනගෙන ඉන්න. අනිවාර්යයෙන්. නැත්නම් තේරුම් නැහැ නේ. අනිවාර්යයෙන්. එහෙනම් සර් අපි යන්න. මේ ඔයා නැත්නම් මම දෙගන්න. හරි සර්.